අපි ඉස්සෙල්ලාම වර්ඩ් ඕපන් කරගමු. ඊට පස්සේ ඔයාලා මුලින්ම බලන්න ඕනේ දේ තමයි ලේඅවුට් කියන එක. ඒ කියන්නේ ලේඅවුට් කියන්නේ පොලේ සයිස් එකයි මාජින් ගැනයි. දැන් මම මෙතන A4 දාලා තියෙන්නේ. ඔයාලා කැමති ලෙටර් එකක් දාගන්න. ගැළපෙන print එකක් ගන්න පුළුවන් තැනකින් ඊට පස්සේ මාජින් එක මම මේකට දාගන්න. ඊට පස්සේ අපිට ටයිප් කරන්න පටන් ගන්න පුළුවන්. මෙහෙම ටයිප් කරාට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්න අර සයිට් එකත් මම මේකෙදි පාවිච්චි කරනවා. ඒක ගැන පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට පුළුවන් එතකොට. දැන් මම මෙහෙම ටයිප් කරනවට වඩා අර සයිට් එකෙන් ටයිප් කරන එක ලේසි. මම ටිකක් ටයිප් කරන්න normal keyboard එකේ මට අකුරු මතක විදිහට. ඒක ටිකක් අමාරු වැඩක්. ස්පෙලිං කාපිලි වර්ධිනවා. පෙන්නන දැන් මම යනවා Unicode සයිට් එකට. ඊට මෙතන මම ඇඩ්‍රස් එකයි නමයි ඒ ටික ලේසියෙන්ම ටයිප් කරගන්නවා ඉංග්‍රීසි විදියට. එතකොට ඔයාලට මෙතනින් කොපි කරලා ලෙටර් එකට ගන්න පුළුවන්. හරිම ලේසියෙන් මෙන්න මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. කියන්නේ අපිට Unicode font එක ඕන නම් Unicode එක ගන්න පුළුවන්. අර font style එක මාරු කරන්න ඕන නම් සිංගල font කියන තැනින් කොපි කරලා ගන්න පුළුවන්. දැන් මම මෙතන සම්පූර්ණ ඇඩ්‍රස් එක ටයිප් කරගෙන තියෙනවා. මම මේ සිංගල font කියන තැනින් කොපි කරගෙන තමා ගන්න යන්නේ Word එකට. හරිම ලේසියෙන් ඒතකොට ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි අකුරු එන්නේ නැහැ. දැන් මම කිව්වා බය වෙන්න එපා. මෙතන කෙලින්ම FM බින්දුව මත යද්දී ඔයාලා මෙතන font එකක් දාගන්න. FM බින්දුව මත තමයි සාමාන්‍යයෙන් ලෙටර් වලට පාවිච්චි කරන්නේ. දැන් මෙතන පෙළිය අතර ඉඩ වැඩි නිසා මම මෙතනින් රිමූව් කරනවා මේ ස්පේස් එක. ඒතකොට ලස්සන ඔයාලට ලෙටර් එක හදාගන්න පුළුවන්. හරිද? මම ඊටු ටිකක් ලේසියට ටයිප් කරන්නේ සිංගල Unicode එකකින්. මම ඒ ටික ටයිප් කරලා ඔයාලට පෙන්නන්න. දැන් මම මේ ටයිප් කරන්නේ මේ ලියුම ලියන එක්කෙනාට. මම කාටද ලියන්නේ? මම ලියන්නේ කළමනාකාරතුමාට. ඒ නිසා මම එයාට කළමනාකාරතුමනි කියලා දැන් මම වීඩියෝ එක ගොඩක් දික් කරන නිසා මෙතන සම්පූර්ණ ලියුම ටයිප් කරගෙන තියෙනවා. දැන් මෙහෙම සයිඩ් එකකට දාගෙන ඔයාලට තියෙන්නේ කොපි කරලා පේස්ට් කරගන්න. දැන් අපි ලියුම ලියන්නේ කළමනාකාරතුමන්ටනේ. එයාගෙන් ඉල්ලීමක් කරන්න. ඒ නිසා ගරු කළමනාකාරතුමනි කියන ලයින් එක එන්න ඕනි. ඊට පස්සේ මම මොකටද ඉල්ලීම කරන්නේ? ඒ කියන්නේ මාතෘකාව. සේවයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයි. ඒක මම බෝල්ඩ් කරලා යටින් ඉරක් ගහනවා. එතකොට ඒක කැපිලා පේනවා. ඊට පස්සේ තමා මම දාන්න යන්නේ මම මොන සේවයෙන්ද ඉල්ලා අස්වෙන්නේ කියලා. දැන් තමයි ලියුම වැදගත්ම කොටස මම දාන්න යන්නේ. මම සේවය කරේ මොකෙන්ද? මම සේවයෙන් ඉවත් වෙන්නේ කවද්ද කියන එක. එහෙනම් සාමාන්‍ය සේවයෙන් ඉවත් වෙනවා නම් දවස් 3කට කලින් කියන්න ඕනේ. ඒ නිසා මම මෙතන ඒ ගැනත් දාලා මම මේ දැනුවත් කරන්න ඕනේ නිලධාරියා ගැනත් දානවා. ඊට පස්සේ මම ස්තුතියි මේ වගේ විශ්වාසී කියලා මගේ අස්සන ගහන්න ඉඩක් තියෙනවා. දැන් මම එහෙම ඉඩක් දීලා මගේ නම දාලා මම වැඩ කරපු තනතුරේ නමක් දානවා. ඊට පස්සේ තව කවුරු හරි නිලධාරියෙක් මේක ගැන දැනගන්න ඕන නම් පිටපත් කියලා මේල් එකේ අනිවාර්යෙන් දාන්න ඕනේ කියලා තමයි මම දන්නේ. ඒ නිසා ඒ පිටපත් යන්නේ කාටද කියලා මේල් එකේ අනිවාර්යෙන් දාන්න ඕනේ. දැන් මම සභාපතිතුමාටයි ලේකම්තුමාටයි මේ පිටපත් යවවුවා කියලා මේල් එකේම දානවා. ඊට පස්සේ මම එලෙයා ටයිප් කරගත්ත පස්සේ ස්පේස් එහෙම ගන්න හදලා තව ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු වෙන්න ඕන නම් මේ සිලෙක්ට් ඕල් කරලා හෝම් එකකින් ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරගන්නවා. එතකොට ඔයාලා ලියුම ෆිනිෂ් කරගන්න පුළුවන්. හරියට ඔයාලා ටයිප් කරලා ලියුම print preview එකේ තියෙන ලස්සන. දැන් ඔයාලට තනියම ඔයාගේ අස්වීම ලියුම වගේම රාජකාරී ලිපි ලියන එක ගැන දැනුමක් ආවා කියලා මම හිතනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. Thank you.